ලංකා ඉතිහාසයේ සිදු වූ ලොකුම වංචාව වත්මන් ආණ්ඩුව යටතේ කන්ටේනර් 323 නිදහස් කිරීම බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. මේ ආණ්ඩුව කාලේ ලංකාවේ ඉතිහාසයේ ලොකුම වංචාව වෙලා තියෙනවා. කන්ටේනර් වංචාව. කන්ටේනර් 323 වංචාව. අද වෙනකන් මේ තියෙනවා අද වෙනකන් ආණ්ඩුව පෝසත් වෙලා තියෙනවා ජනාධිපතිතුමා විසින් දාපු වාර්තාවේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න. මෙතන ඉන්නවා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා. එතුමා ඔන්න වාර්තාව ගෙනෙත් දැම්මා. ජනාධිපතිතුමා මෙතුමට දුන්නත් දන්නේ ආණ්ඩුවයිට බැරි හින්දා. කොහොම හරි ඔන්න එතුමා ගෙනෙල්ල දාලා තියෙනවා. මෙන්න මේ වාර්තාවේ තියෙන කරුණු ටික. ඒ කරුණු පළවෙනි කාරණාවෙම තියෙනවා අධ්‍යක්ෂක ජනරාල් වරයාට නැති බලයක් ආරෝපණය කරගෙන තමයි එතුමා වැඩ කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දෙවැනි එක තියෙනවා බහලු නිදහස් කිරීමේ කමිටුව විනිවිද භාවයෙන් තොරව වැඩ කරලා තියෙන්නේ. ඒකේ තුන්වෙනි එකේ තියෙනවා ඒ කමිටුවේ සභාපතිවරයා හිටියේ මම දැන් බිමල් රත්නායක මහත්තයා. ඒ කමිටුවේ සීමාවෙන් පිට වැඩ කරලා තියෙන්නේ කියලා තුන්වෙනි එකේ තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එකේ තියෙනවා මේකේ ඇතුලේ ඇත්තටම තදබදයක් තිබිලා නැහැ. ඊට පස්සේ මේකේ පහේ තියෙනවා ඇත්තටම තදබදයක් තිබුණෙත් නැහැ. මේ කන්ටේනර් ටික එළියට දාපු එකෙන් ප්‍රශ්නේ විසඳිලා නැහැ කියලා ඒකෙම තියෙනවා. ඊට පස්සේ ගරු සභාපතිතුමිය මේකේ තියෙනවා කන්ටේනර් ආනයනකරුවන් 65 දෙනෙක් තෝරගෙන තියෙනවා මේ කන්ටේනර් 309 එළියට දාන්න. මේ කොහොමද කියලා අහනවා මේ 65 තෝරගත්තේ. ඒ 65 තෝරගත්ත විදියක් කාලයක් තියෙන ඔබතුමාට මේ 65 තෝරගත්ත විදිය ඇහුවම කියනවා එහෙම ක්‍රමවේදකුත් නැහැ. 65 තෝරගත්ත විදිය ඇහුවම ඒකට උත්තරයකුත් නැහැ. ඊට පස්සේ මේ 65 දෙනාක් පිළිබඳ පරණ වැරදි පිළිබඳව ඒ කමිටුවෙන් ඉල්ලනකොට ඒ තොරතුරුත් වසන් කරනවා. ඊට පස්සේ කරු මේ සභාපතිතුමිය මේ කමිටුවේ නිගමන 4ක් දෙනවා. මේ නිගමන 4 තමයි මේ කමිටුවේ නිගමන දෙන පළවෙනි නිගමනය මේක සාමාන්‍ය කාර්යක්ෂමතාවයෙන් යුතුව වැඩ කරා නම් මේ කිසිම තදබදයක් ඇති වෙන්නේ නැහැ කියලා පළවෙනි නිගමනය දෙනවා. දෙවෙනි නිගමනය තමයි මේක කෘත්‍රිමව නිර්මාණය කරපු අර්බුදයක් කියලා දෙනවා. තුන්වෙනි එක තමයි රතු කන්ටේනර් එළියට දැමීමේ අවශ්‍යතාවයක් තිබුණ නැති බව තුන්වෙනි නිගමනය දෙනවා. හතරවෙනි නිගමනය තමයි ජාතික ආරක්ෂාවට බලපාන ආයුධ මද්‍රව්‍ය ඒ වගේම සෞඛ්‍යයට බලපාන බාල බෙහෙත් තියෙන්න පුළුවන්. ඒ වගේම රේගුවට පාඩු වෙන දේවල් තියෙන්න පුළුවන්. මේව තමයි නිගමන. ඒ වගේම මේකේ නිර්දේශ කරනවා වෝහාරික විගණනයක්. කෝ දැන් වෝහාරික විගණනය කෝ CID පරීක්ෂණ ඇයි මේවා හංගන්නේ කෝ කෝප් එකේ පරීක්ෂණ මේ කිසි දෙයක් කරන්නේ නැහැ. මොකද ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් කිව්වා මේක එළියට දාන්න එතුමා උපදෙස් දුන්නා කියලා. ඒකේ හින්දා පරීක්ෂණ නැහැ. අද මේකේ කමිටුවේ කියනවා මේකේ මත්ද්‍රව්‍ය තිබුණා කියලා. කමිටුවෙන් කියනවා මේකේ බාල බෙහෙත් තිබුණා කියලා. කමිටුවෙන් කියනවා මේකේ ආයුධ තිබුණා කියලා. අනිත් පැත්තෙන් කියනවා බුද්ධියශ United Nation Office on Drugs and Crimes එකෙන් කියලා තියෙද්දි කුඩු කන්ටේනර් එළියට දානවා. මේවට කෝ පරීක්ෂණ ආණ්ඩුවේ කන්ටේනර් එළියට දානවට පරීක්ෂණ නැහැ. කෝප් එකේ පරීක්ෂණත් නැහැ. මේකේ ආණ්ඩුවේ පරීක්ෂණත් නැහැ. CID එකේ පරීක්ෂණත් නැහැ. පොලිසිය පරීක්ෂණත් නැහැ. මේවට තමයි අද රටේ ජනතාවට අද බාල බෙහෙත් ගෙනෙල්ල තියෙනවා. එක පැත්තකින් ආයුධ ගෙනෙල්ල තියෙනවා. හැබැයි මේවට කිසිම සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි.